මැතිවන්න ක්‍රම පිළිබඳ වීඩියෝ මාලාවේ 8 වන වීඩියෝව වත්මන් පළාත් පාලන ඡන්දයේ ආසන ගණනය කිරීම. දැනට පළාත් පාලන ඡන්දය සඳහා භාවිතා වෙන්නේ 2017 දී සම්මත වුණු 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනතේ සඳහන් ඡන්ද ක්‍රමය. ඒ ක්‍රමයේ අනුව තිබුණ පළවෙනි ඡන්දය පැවැත්වුණේ 2018 දී. දෙවැනි ඡන්දය අද 2025 මැයි මාසේ 6 වෙනිදා. වර්තමානයේ පළාත් පාලන ඡන්දය පවත්වනු ලබන්නේ මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ යටතේ. මිශ්‍ර ඡන්ද ක්‍රම කීපයක් තියෙනවා. ඉන් එක ක්‍රමයක් තමයි මිශ්‍ර සමානුපාතික ක්‍රමය. මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි එම ක්‍රමයේදී එක් පක්ෂය සඳහා තේරී පවත්වන නියෝජිතයින් සංඛ්‍යාව තීරණය වන්නේ එම පක්ෂය මුළු සභාව සඳහාම ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකවයි. මේ ඡන්ද ක්‍රමය කොට්ටාසත් පවතින පූර්ණ සමානුපාතික ඡන්ද ක්‍රමයක්. පළාත් පාලන ආයතන සඳහා යොදා ගන්නා මේ ක්‍රමය 60-40 මිශ්‍ර සමානුපාතික ඡන්ද ක්‍රමය කියලත් කියනවා. කොට්ටාස් සඳහා මුළු නියෝජනයෙන් 60%ක් වෙන් කරලා තියෙනවා. සමානුපාතිකත්වයේ පවත්වා ගැනීමට යොදා ගන්නා ඌන පූර්ණ ආසන සඳහා ඉතිරි 40% වෙන් වෙනවා. මේ 40% සඳහා සභිකයින් තෝරගන්නේ අතිරේක ලැයිස්තුවකින්. හැට 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක වෙන ආකාරය බලමු. මේකට අපි ආසන 10ක් සහිත සභාවක් සලකමු. ආසන 10ක් තියෙන සභාවක කොට්ටාස 6ක් තියෙනවා 60%. කොට්ටාසයට තේරිපත් වෙන්නේ කේවල ක්‍රමය අනුව. ඒ කියන්නේ කොට්ටාසේ වැඩිම ඡන්ද ලබා ගන්න පක්ෂයට කොට්ටාසේ හිමි වෙනවා. එම පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා තේරිපත් වෙනවා. කොට්ටාසේ බහු කොට්ටාසයන් නම් ජයග්‍රහණය කළ පක්ෂයෙන් එම කොට්ටාසයට තරඟ කළ සියලු අපේක්ෂකයින් තේරීපත් වෙනවා. සමානුපාතිකත්වය පවත්වා ගැනීමට යොදා ගන්නා 40% සඳහා තේරීපත් වෙන්නේ අතිරේක ලැයිස්තුවෙන්. මේ උදාහරණයට අනුව 4 දෙනෙක්. උදාහරණයක් විදිහට මේ කොට්ටාස 6න් A පක්ෂයේ කොට්ටාස 3කුත් B පක්ෂයේ කොට්ටාස 2කුත් C පක්ෂයේ එක් කොට්ටාසයකුත් ජයග්‍රහණය කළා කියලා හිතමු. සියලු පක්ෂ කොට්ටාසවල ලබාගත් ඡන්ද ටික එකතු කළා ඒ ඡන්ද අනුපාතයට තමයි සමානුපාතික ආසන බෙදා දෙන්නේ. සියලුම කොට්ටාසවල ඡන්ද එකතු කරාම A පක්ෂය ඡන්ද වලින් 50%ක්, B පක්ෂය 30%ක්, C පක්ෂය 20%ක් ලබාගෙන තියෙන අවස්ථාවක් හිතමු. එහෙම වුණාම සමානුපාතිකව ආසන බෙදී යාමේදී A පක්ෂයට ආසන 5කුත්, B පක්ෂයට ආසන 3කුත්, C පක්ෂයට ආසන 2කුත් හිමි වෙනවා. ප්‍රථමයෙන් A පක්ෂයට හිමි වුණ සමානුපාතික ආසන 5න් කොට්ටාස ජයග්‍රහණ සඳහා හිමි වූ ආසන 3 ලබා දෙනවා. B පක්ෂයට හිමි වුණ ආසන 3න් කොට්ටාස ජයග්‍රහණය සඳහා හිමි වූ ආසන 2 ලබා දෙනවා. ඊට පස්සේ C පක්ෂයට හිමි වුණ සමානුපාතික ආසන 2න් කොට්ටාස ජයග්‍රහණය සඳහා හිමි වූ ආසනය ලබා දෙනවා. ඉතිරි ආසන සියල්ල තෝරාපත් කරගන්නේ අතිරේක ලැයිස්තුවෙන්. A පක්ෂයේ ලැයිස්තුවෙන් 2 දෙනෙකුත්, B පක්ෂයේ ලැයිස්තුවෙන් 1 කෙනෙකුත්, C පක්ෂයේ ලැයිස්තුවෙන් 1 කෙනෙකුත් තේරීපත් වෙනවා. අවසානයේ සභාවේ සංගිතිය ලැබූ ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකයි. ඉහත උදාහරණයම අරගන්නම් එල්ලෙන ආසන ඇති වෙන ආකාරය පෙන්වන්න. අපි මොහොතකට හිතමු A පක්ෂය කොට්ටාස 6ම ජයග්‍රහණය කළා කියලා. සමානුපාතික ගණනය අනුව A පක්ෂයට හිමිවන්නේ ආසන 5යි. එහෙම වුණාම ප්‍රථමයෙන් A පක්ෂයට සමානුපාතිකව හිමි වුණ ආසන ගන්නට සමාන කොට්ටාස ජයග්‍රහණ ලබා දෙනවා. ඒ අනුව කොට්ටාස ජයග්‍රහණ 5ක් ප්‍රථමයෙන් ලබා දෙනවා. ඒ ලබා දුන්නට පස්සේ B පක්ෂයේ ආසන 3කුත් C පක්ෂයේ ආසන 2කුත් අතිරේක ලැයිස්තුව තුලින් තෝරාගත යුතු වෙනවා. අතිරේක ලැයිස්තු ආසන ලබා දුන්නට පස්සේ
මේ සභාව සඳහා ලබා දුන්න මුළු ආසන ගන්න සම්පූර්ණ වෙනවා. ආසන 10 සම්පූර්ණ වෙනවා. ඒ වුණාට ඒ පක්ෂය විසින් කොට්ටාස ජයග්‍රහණය නිසා හිමි කරගත් ආසනය ලබා දිය යුතු වෙනවා. ඒ සඳහා ලබා දෙන අතිරේක ආසනය තමයි අපි හඳුන්වන්නේ එල්ලෙන ආසනය කියලා. එල්ලෙන ආසනය ලබා දීම නිසා මුළු සභාවේ සභික සංඛ්‍යාව 10 සිට 11 දක්වා ඉහළ යනවා. අපි සමානුපාතික ගණනයේ තේරුම් ගැනීම සඳහා උදාහරණයක් සලකලා බලමු. අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මුළු සභික සංඛ්‍යාව 20 දෙනයි. කොට්ටාස 12ක් තියෙනවා. අතිරේක ලැයිස්තුවෙන් 8 දෙනෙක් තේරීපත් වෙනවා. 2018 අගලවත්ත ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 9101කුත් ස්වාධීන කණ්ඩායම ඡන්ද 4418කුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද 4045කුත් ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2069කුත් ලබාගෙන තියෙනවා. මේ ක්‍රමයේදී මුළු වළංගු ඡන්ද සංඛ්‍යාවම සමානුපාතික ගණනයට යොදා ගන්නවා. කිසිදු ඡන්ද කඩයිමක් නැහැ. මුළු ඡන්ද සංඛ්‍යාව 19633යි. මෙම මුළු ඡන්ද සංඛ්‍යාව මුළු ආසන සංඛ්‍යාවෙන් බෙදුවාම ඒ කියන්නේ 20න් බෙදුවාම ලැබෙන්නේ තීරක අංකය. තීරක අංකය වෙන්නේ 981. දශම ස්ථාන නැතුව පූර්ණ සංඛ්‍යාව විතරයි තීරක අංකය සඳහා ලබා ගන්නේ. පක්ෂයේ PR කෝටාව කියන්නේ මේ තීරක අංකය වගේ කොටස් කීයක් එම ඡන්ද සංඛ්‍යාව තුළ තියෙනවද කියන එක. ඒකට එක් පක්ෂයේ ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව තීරකාගෙන් බෙදනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයට 9.28කුත් ස්වාධීන කණ්ඩායමට 4.5කුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට 4.12කුත් ජනතා විමුක්ති පෙරමුණට 2.11කුත් ලැබෙනවා. ප්‍රථමයෙන් එම අංකවල පූර්ණ සංඛ්‍යාව අනුව PR ආසන ලබා දෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 9කුත් ස්වාධීන කණ්ඩායමට ආසන 4කුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 4කුත් ජනතා විමුක්ති පෙරමුණට ආසන 2කුත් ලෙස ආසන 19ක් බෙදී යනවා. හැබැයි අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභික සංඛ්‍යාව 20ක් නිසා තව ආසනයක් ලබා දිය යුතු වෙනවා. එම ආසනය ලැබෙන්නේ වැඩිම ඉතිරි ඡන්ද ලබාගත් පක්ෂයට. ඒක ගණනය කරන්නේ මෙහිමයි. පක්ෂය ලැබූ ආසන සංඛ්‍යාව තීරක සංඛ්‍යාවෙන් වැඩි කරලා ලැබෙන අගය පක්ෂයේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අඩු කරාම ලැබෙනවා ඡන්ද සංඛ්‍යාවක්. ඒක තමයි ඉතිරි ඡන්ද සංඛ්‍යාව. ඒ අනුව ස්වාධීන කණ්ඩායමට තව ආසනයක් හිමි වෙනවා. අවසානයේදී සමානුපාතිකව එක්සත් ජාතික පක්ෂයට ආසන 9කුත් ස්වාධීන කණ්ඩායමට ආසන 5කුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 4කුත් ජනතා විමුක්ති පෙරමුණට ආසන 2කුත් හිමි වෙනවා. කොට්ටාස ජයග්‍රහණ සලකලා බැලුවොත් එක්සත් ජාතික පක්ෂය කොට්ටාස 9ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ස්වාධීන කණ්ඩායම එක් කොට්ටාසයක් ජයග්‍රහණය කරලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොට්ටාස 2ක් ජයග්‍රහණය කරලා තියෙනවා. දැන් අපිට එක් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් කොපමණ තේරීපත් වෙනවද කියලා බලන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයට අතිරේක ලැයිස්තුවෙන් ආසනයක් හිමිවන්නේ නැහැ. ස්වාධීන කණ්ඩායමේ සභිකයින් 4ක් අතිරේක ලැයිස්තුවෙන් තේරීපත් වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සභිකයින් 2 දෙනෙක් අතිරේක ලැයිස්තුවෙන් තේරීපත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් 2 දෙනෙක් අතිරේක ලැයිස්තුවෙන් තේරීපත් වෙනවා. මේ ආකාරයට තමයි අතිරේක ලැයිස්තුවේ සභිකයින් 8 දෙනා තේරීපත් වෙන්නේ. වම් පැත්තෙන් පෙනෙන්නේ ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රස්ථාරය. දකුණු පැත්තෙන් පේන්නේ ආසන බෙදී යන ආකාරයේ පෙන්වන ප්‍රස්ථාරය. ඔබට හොඳට පෙන්වව ඇති ආසන බෙදී යාම ලැබූ ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික බව. කෙසේ නමුත් එල්ලෙන ආසන ඇති වෙන අවස්ථාවකදී මේ ක්‍රමය සමානුපාතිකත්වයෙන් බැහැර වෙනවා. මේ තමයි මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ගණනය කරන ආකාරය. ඊළඟ කොටසෙන් නැවත හමු වෙමු.